ඔන්න මං අදත් ඔයාලට රසම රස රෙසිපි එකක් අරගෙන ආවා. මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ පුඩින් රෙසිපි එකක්. මේක හරිම ලේසි. බිත්තර දෙකකින් පුඩින් එකක් හදාගන්න විදිහ තමයි මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ. අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම මම මේ පුඩින් එක හදන බෝල් එකට බිත්තර දෙකක් එකතු කරගන්නවා. ඒ බිත්තර දෙකට සීනි මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. ඔයාට කැමති නම් සීනි එක වැඩියෙන් එකතු කරගන්නත් පුළුවන්. මම මේකට සීනි අඩුවෙන් තමයි එකතු කරගන්නේ. මම මේකට එකතු කරගන්නේ ෆ්‍රෙෂ් මිල්ක්. ඔයාට මිල්ක් මේඩ් උනත් එකතු කරගන්න පුළුවන්. මේක හොඳට මේ මික්ස් කරගන්න ඕනේ. මේ විදිහට විනාඩි 3-4ක් මික්ස් කරගත්තට පස්සේ මේක පෙරා ගන්න ඕනේ. මේ පෙරාගත්ත මිශ්‍රණය ෆොයිල් කොලයකින් වහලා මම විනාඩි 20ක් විතර රයිස් කුකර් එකේ හුමාලෙන් තම්බ ගන්නවා. ඊට පස්සේ මේක කැරමල් කරගන්න මම සීනි මේස හැඳි දෙකක් එකතු කරලා ඒක golden brown color එකක් එනකොට ඒකට වතුර ටිකක් එකතු කරලා ඊට පස්සේ ආයි සීනි මේස හැඳි දෙකක් එකතු කරලා මේක හොඳට thick වෙන විදිහට හදා ගන්නවා. ඊට පස්සේ මේ ලේයර් එක විනාඩි 20කින් පස්සේ අපේ පුඩින් එක උඩට වක් කරගන්න පුළුවන්. අපේ පුඩින් එක රෙඩි. මේ රෙසිපි එක හරිම ලේසි. ඉතින් ඔයාත් මේ බිත්තර දෙකෙන් හදන පුඩින් රෙසිපි එක try කරලා බලන්න. හරිම රසවත්. ඔයාට කැමති නම් වැනිලා තේ හැන්දක් එකතු කරගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ තවත් රසවත් වීඩියෝ බලන්න කැමති නම් මම subscribe කරන්න අමතක කරන්නත් එපා. මේ වගේ රසවත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු.